මෙන්න මේ බතල ගෙඩිය මාළුන්ට මොනතරම් යූස්ෆුල්ද කියලා ඔයගොල්ලෝ දන්නවද? මේ බතල ගෙඩිය මාළු ටැංකියට දැම්මහම මෙහෙම දැම්මොත් මාළුන්ට ඩැමේජ් වෙන්න පුළුවන්. එන්නේ ඒකට තමයි අපි ගාව තියෙන්නේ ඇක්වේරියම් ප්ලාන්ට් කප් එක. මෙන්න මේ විදිහට ඔයාලා ටැංකියේ කෙළවරක මේ ප්ලාන්ට් කප් එක ෆික්ස් කරගෙන ඊට පස්සේ මේ බතල ගෙඩිය මෙන්න මේකට දැම්මහම දවස් 3ක් 4ක් යනකොට මේ බතල ගෙඩිය යටින් මේ විදිහට මුල් ටික එනවා. මෙන්න මේ විදිහට සති දෙකක් යනකොට මේ බතල ගෙඩියේ කොළ ඇවිල්ලා ඒක ලස්සනට හැදෙනවා. මෙන්න මේ විදිහට දාලා බතල ගෙඩිය හැදෙනකොට ඇමෝනියා ලෙවල් එක අඩු කරනවා, වතුර ක්‍රිස්ටල් ක්ලියර් තියෙනවා, මාළුන්ට ගොඩාක් හෙල්දි. මේ ඇක්වේරියම් ප්ලාන්ට් කප් එකේ බතල ගෙඩිය විතර නෙමෙයි හදන්න පුළුවන්. මනි ප්ලාන්ට් එක දාන්න පුළුවන්. ඒ වගේම ඇනුබියස් ප්ලාන්ට් දාන්න පුළුවන්. මේ ප්ලාන්ට් වර්ග දැම්මම pH එක මේන්ටේන් වෙනවා. ඒ වගේම ඇමෝනියා ලෙවල් එකත් අඩු වෙනවා. සමහර අය මේ කප් එක යූස් කරලා කැරට්, බීට් වගේ රූට් වෙජිටබල්ස් හදනවා. ඔයාලටත් මේ කප් එක යූස් කරලා ඔයාලා කැමති ප්ලාන්ට් එකක් හදලා ඔයාලගේ ටැංක් එක ලස්සන නැචරල් විදියට තියාගන්න පුළුවන්. ඔයගේ තවත් අලුත් ඇක්වේරියම් නොලෙජ් අරගන්න අපේ පේජ් එක ෆලෝ කරන්න.